දෙවෙනි ඉනිම කතාව කියන්නේ මේ දවස්වල හැමෝම ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ගොඩ දවසකින් තමයි ඔයාලට මේ දෙවෙනි ඉනිම කතාව ඉදිරියට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා ඔයාලගෙන්. නොවැළැක්විය හේතුවක් නිසා තමයි මට ඔයාලට වීඩියෝ අරගෙන එන්න බැරි වුණේ. ඉතින් සමාව වෙන්න මුලින්ම. ඉතින් යාළුවනේ ඔන්න කැප්ටන් සීකම ගන්න බිමල්ගෙන් පස්සේ දතකට මැදගෙන හිටපු පුද්ගලයෙක් තමයි සෙහාන් කියන්නේ. ඉතින් සෙහාන්ට ඔන්න හබක් වෙලා මේ වෙලාවේ කැප්ටන් සීකම ලබා දීලා තින්නේ ජෙගන්ට. ඉතින් ජෙගන් නම් කිව්වේ මේක මට කරන්න බෑ, මේක ලොකු ප්‍රෙෂර් එකක් කියලා. ඉතින් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි ජෙගන් එක්කත් ෂෙහාන් හොඳටම තරහෙන් ඉන්නේ. ඒක නිසා ඒ තරහ ලිස්ට් එක ඔයාලා පහුගිය වීඩියෝ වලදී දකින්න ඇති. ෂෙහාන් කියනවා ඉතින් ඒ අතරේ ජෙගනුත් ඉන්න නිසා ජෙගන්ටත් කිසිම සහයෝගයක් ෂෙහාන් ගෙන්නලා ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ මැච් සීරීස් එකත් අනිවාර්යෙන්ම පරාද වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒකට ලොකුම හේතුව ෂෙහාන් තමයි මේ මැච් හැම එකක්ම පරාද කරන්න මූලිකම හේතුව. ඉතින් ඒ හැම දෙයකටම ෂෙහාන්ට ඉදිරියේදී වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ හැම පරාද වෙච්ච මැච් එකක්ම නැවත රිවූ කරලා මේවට කවුද ලොකුවටම වග කියන්න ඕන කියන පුද්ගලයා හොයාගෙන යනකොට මේකේ අනිවාර්යෙන්ම ෂෙහාන්ට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ අතරේ බිමල්ට දැන් ඉන්ක්වයර් එකට එන්න කියලා දින ලැබිලා තියෙන්නේ. ඉතින් කෝච් සර් හම්බෙන්න ආවත් කෝච් සර්ලා නම් ඒවට කිසිම ගණන් ගැනීමක් තිබුණේ නැහැ. ඉතින් බිමල්ට කියන්නේ මේකට සාක්ෂි හොයාගන්න කියලා. ඉතින් ඕන තරම් මේවට ඒගොල්ලෝ අතේ සාක්ෂි තියෙනවා කියලා තමයි දසනායක සර් කිව්වේ. ඉතින් බිමල්ට මොකක් සිද්ධ වෙයිද ඉදිරියේදී නැවත කැප්ටන් සීකම අරගෙන කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වෙයිද? ඉතින් මේක සම්පූර්ණම තියෙන්නේ සමාධි ආරණ්‍ය අතේ. ඉතින් ඔන්න ආරණ්‍යගේ අයියත් මේ ගේමට බහැලා ඉන්න නිසා බය වෙන්න දෙයක් නැති වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ලයනල් සඳුන්ව කොහොම හරි ටැකල් කරගෙන ආරණ්‍යට පුළුවන් වුණොත් ලයනල්ගේ කටින්ම මේ එමා කියන්නේ කවුද? ෂෙහාන් මේකට සම්බන්ධ වුණේ කොහොමද? මොකක්ද කාගේද ප්ලෑන් එක කියලා හැම දෙයක්ම හොයාගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම ආරණ්‍යයන් තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඉතින් සමාධි මේ හැම දෙයක්ම හොඳින් හැන්ඩල් කරන නිසා ආරණ්‍යගේ අයියත් මේකට එකතු වුණා. ඉතින් ඔන්න තව දෙයක් යාළුවනේ, සමාධි ඒ අතරේ තමයි සමාධිගේ අනුහස්ගේ අතර මේ පුංචි විරසකය නැවත ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක පෑනක් කියලා ඔයාලා හොඳටම දන්නවා. ඉතින් ටිකක් අගේ කරලා තමයි ආදරේ ගන්න ඕනේ, ආදරේ දෙන්න ඕනේ. ඒක නිසා තමයි අනුහස් මේ විදිහට මයික්ගේ ප්ලෑනක් අනුව ඒ වගේම අරුණි අක්කාගේ උපදෙස් අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ මේ වීඩියෝ එකට පහලින් පුංචි කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.